සුබ දවසක් ඔයාලා හැමෝටම. ඔන්න මං ආවා අපේ වතියායේ පිටිපස්සේ කඳු පාමුල තියෙන තැනි තලාවට. මේ වතුයායේ ලස්සනම ප්‍රදේශයක් තමා මේ හරිය. හැබැයි තාම අපිට ස්ප්‍රින් එක ආපු ළඟදිනේ. ඒ නිසා මේ ගස්වල තාම දළු දාලා නැහැ. ඒ නිසා මම යන්නේ මෙන්න මේ පාර දිගේ ලස්සන තැනක් හොයාගෙන. හැබැයි ඊට කලින් මට හිතුණා මේ අවට ඔයගොල්ලන්ට පේන්නේ නැති තැන්වල තියෙන ලස්සන මල් ටිකක් පෙන්නගෙන යන්න. ඒ හින්දා අපි දැන් මල් බලන්න යමු. මේ තියෙන්නේ පීච් ගහක්. අපි ඉතාලියේ පේස්කා කියන්නේ. ඉතින් සීත කාලේ කොළ ටික හැලිලා දඬු විතරක් ඉතුරු වුණු ගස්වල මේ කාලෙට මෙන්න මේ වගේ මල් පිපෙනවා. ඉතින් අපේ පුංචි පීච් ගහේත් මේ පාර ලස්සනට මල් පිපිලා. මේ පීච් ගහ ගැන කතාවක් තියෙනවා. එන්නකො මං ඒක කියන්නම් ඉස්සෙල්ලම. අපේ වතු හිමියා බව්වන්ට හරීම ආදරේ. හැම කාලෙම එයා ළඟ බව්වෝ කීප දෙනෙක් ඉන්නවා. ඉතින් එහෙම ඉඳලා අපෙන් සමුගන්න බව්වන්ව එයා අමතක කරන්නේ නැහැ. ඒ වෙනුවෙන් ඒගොල්ලන්ව මතක් වෙන්න පැල හිටවන්න තෝරගෙන තියෙන්නේ මෙන්න මේ ප්‍රදේශයේ. ඉතින් මේ පීච් ගහ හිටවලා තියෙන්නේ අපි අතරින් අවසන් වරට සමුගත්තු ආදරණීය බව්වා වෙච්ච ගොත්තව සිහි වෙන්න. එයා ගෝල්ඩන් රිට්‍රීවර් කෙනෙක්. ඉතින් මේ වතුයාය පුරාම ඇවිද අපේ පුංචි හඬකටක් සංවේදී වෙලා අපිව හොයාගෙන එන ආදරණීය බව්වෙක්. පීච් විතරක් නෙවෙයි මෙතන තව ගස් පැල කීපයක්ම තියෙනවා. ඒවා තාම මේ විදිහට මල් දළු දාලා නැහැ. මොකද තාම මේ මුල් කාලෙනේ. ඒ නිසා දැනට මල් තියෙන ඒවා ටික මම ඔයාලාට පෙන්නන්නම්. අපි දැන් යමු ඊළඟ මල මොකද්ද කියලා බලන්න. බලන්නකෝ මේ මල අඳුරනවද කියලා. මේ තියෙන්නේ ඩැෆඩිල් මලක්. ඉතින් මේ කාලේ වතුයායේ තැන් වල මේ වගේ ඩැෆඩිල් මල් ටිකක් පිපිලා තියෙනවා. ඉතින් මේ හරිය තියෙන ඩැෆඩිල් මල් වලින් ටිකක් මම ඔයාලට පෙන්නන්නම්. තාම පිපීගෙන එනවා. ඒ වගේම අපේ මිදුලේ පොකුණ වටේ ගොඩාක් ලස්සන පාට මල් තියෙනවා. අද මං ඔයාලාට පෙන්නන්න ආවේ වෙන ලස්සන තැනක්. හරිම ලස්සන තැනක්. ඒ වුණාට ඊට කලින් මට මේ මල් ටික පෙන්නන්න හිතුනේ වෙන හේතුවක් නිසා. මොකද මට සමහර යාළුවෝ කිව්වා එයාලා අහලා තිබුණාට මේ මල හරියට දැකලා නැහැ කියලා. ඒ නිසා මට හිතුණා අද වීඩියෝ එකට මේ ඩැෆඩිල් මල් ටිකකුත් මේ විදිහට එකතු කරගන්න. මොකද මේ මල් පිපෙන්නේ ස්ප්‍රින් එකේදී. එහෙම නැත්නම් වසන්ත කාලෙදි විතරයි. ඉතින් මම මීට කලින් අපේ වතුයායේ තිබ්බ ඩැෆඩිල් මල් පෙන්නලා නැහැ. ඒ නිසා මට හිතුණා අමතක වෙන්න කලින් ටිකක් හරි තියෙන වෙලාවේ මල් ටිකක් ඔයාලාට පෙන්නන්න. ඇත්තටම මේක හරිම ලස්සන මලක්. මෙන්න මේ විදිහට වත්යයින් වල තැන් වල ලස්සනට පේලියට තමයි මේ මල් පිපෙන්නේ. ඊළඟට අපි යම් බලන්න මේ හරියම තියෙන තව ලස්සන රතු පාට මලක්. මේ තමයි ඒ ලස්සන මල. මේ මලට ලස්සන සින්දුවක් එහෙමත් තියෙනවා. මට ඉතින් සින්දු කියන්න දන්නේ නැහනේ. ඒ නිසා මම මලේ නම කියන්නම්. මේ මලේ නම කැමේලියා. ඉතින් අපේ තියෙන රතු පාට කැමේලියා සමහර තැන්වල මම සුදු පාටිනුත් දැකලා තියෙනවා. ඉතින් ඒක ටිකක් රෝස මලක් වගේ. ඒකෙන්නේ වසන්ත කාලෙට විතරයි.
මට හිතෙනවා දැන් වටපිටාවේ තිබ්බ මල් පෙන්නුව ඇති කියලා මං අර ඔයාලාව එක්කන් යනවා කියපු තැනට යන් කියලා. ඒ නිසා අපි ඉක්මනට ඒ පැත්තෙන් යන ගමන් මම විස්තර කියන්න. මේ පාරේ තමයි ඉස්සරහට ගිහින් බලමු කියලා මං ඔයාලාට කිව්වේ. දැන් මේ දෙපැත්තේ තියෙන තනකොළවල ඉස්සරහට ලස්සන කැලෑමල් පිපෙනවා. පාට ඒවා. එතකොටත් මම පෙන්නන්නම්. දැන් මම මේ යන පාරේ යන පාරට හරියට මල් පාවඩයක් දාලා වගේ ලස්සනට ඩේසි මල් පිපිලා. අපි එහෙනම් පාර දිගේ ඉක්මනින් ගිහින් බලමු. එතන කොච්චර ලස්සනයිද කියලා. ඔයාලා දැන් මේ කහමල් පඳුර අඳුරනවනේ. මොකද මම මිදුලේ තිබ්බ මේ වගේම පොර්සීතියා ගහක් පෙන්නුවා. ඉතින් මේ තියෙන්නේ එකක්ම තමයි. ඒ වුණාට මේක වටපිටාව ගොඩාක් ලස්සනයි. ඒ වගේම මේ වටපිටාවෙත් ලස්සන මල් ටිකක් තියෙනවා. මං හිතුවා ඒ ටිකත් පෙන්නන්න මේක බලලම. මෙතන මම හොයාගෙන ආවේ තවත් හේතුවකට. සාමාන්‍යයෙන් සීත ඍතුවට ආවේ නැති වුණාට සම එකට මම මේ තැන්වල නිතර ගැවසෙනවා. ඉතින් එහෙම ඉද්දී මට මේ තැන්වල විශේෂ ස්ථාන තියෙනවා. ඉතින් මෙතන මගේ තව ලී බංකුවක් තියෙනවා. ඒක හොයාගෙන තමයි මං ආවේ. ඔයාලට මං ලී බංකු මගේ කීපයක් පෙන්නලා තියෙනවා වත්තේ තැන් වල තියෙන. ඉතින් මෙතනත් හරියම ලස්සන වීව් එකක් තියෙන ලී බංකුවක් තමයි තියෙන්නේ. ඉන්නකො මං ඒක ඔයාලට පෙන්නන්න. මෙන්න තියෙනවා මගේ ලී බංකුව. මෙතන දැන් චුට්ටක් හැඩි වෙලා මම මෙතන තව ලස්සන කරගන්නවා. ඉතින් මෙතන ඉඳගත්තාම බලන්නකො මට පේන වීව් එක කොච්චර ලස්සනද කියලා. මෙතෙන්ට කුරුල්ලෝ ගොඩාක් එනවා තව ඉස්සරහට. ඒ වගේම ලස්සනට කැලෑමල් වලින් පිරීලා යනවා. අර ඈතින් පුංචි ගේකුත් තියෙනවා. ඒකටත් මම වෙලාවක ඕගොල්ලන්ව එක්ක යන්න. මෙතන බලන්නකෝ. මෙතන මේ එක තැනක ඩේසි මල් රොත්තක්ම තියෙනවා. ඉතින් මට හිතුණා මේ ඩේසි මල් වලින් පුංචි පාරක් හැදිලා මට තව ලස්සන තැනක් තමයි පෙන්වන්න හදන්නේ කියලා. එහෙනම් අපි ඉක්මනින්ම ඒ පැත්තට ගිහින් බලමු මොනවාද අපිට දකින්න ලැබෙන ලස්සන දේවල් කියලා. එතන හැංගිලා තිබුණේ මෙන්න මේ ලස්සන මල් ගහ. අනේ මම මේකේ නම නම් දන්නේ නැහැ. මොකද මේ වගේ නොදන්න දේවල් මං සාමාන්‍යයෙන් අහගන්නේ මගේ මහත්තයාගෙන්. ඉතින් එයා මේ වෙලාවේ නැහැ. ඒ හින්දා මං ආයේ මේ මල් ගහක් තිබුණොතින් අනිවාර්යයෙන්ම ඔයාලාට මේකේ නම හොයාගෙන කියන්නම්. ඒ වුණාට බලන්නකෝ ඒකේ ලස්සන. ඉතින් මේ පරිසරය තව ගොඩාක් ලස්සන වෙන්න මේ වටපිටාවේ සීත ඍතුවට කොළ හැලිලා ගිය ගස්වල ආපහු කොළ එන්න ඕන. එතකොට මේ හරියම ලස්සන කොළ පාට ලස්සන පාරාදීසයක් වගේ ලස්සන වෙනවා. ඉතින් ඒ කාලෙටත් මම ඔයාලාට සැරින් සැරේ වීඩියෝ ගේන්නම්. ඒ වුණාට මට හිතුණා මේ මල් ටික අපිට ආයේ දකින්න නොලැබෙන නිසා මේ හරිය තියෙන මල් ටිකත් මේ ගමම්ම පෙන්නගෙන යන්න. මේ වීඩියෝ එකේ මම ඔයාලාට මල් විතරක් පෙන්නුවට ඉස්සරහට එන වීඩියෝ වල අපේ රස පළතුරු ගස් ටික වගේම අපි දෙන්නගේ එළවලු කොටුව කොහොමද කරන්න කියලත් මම පෙන්වන්න හිතාගෙන ඉන්නවා.
මේත් කැලේ අයිනේ තිබ්බ තව ලස්සන මල් ගහක්. මේ මල් නම් ඇවිල්ලා ගොඩාක් කල් කියලා මගේ මහත්තයා කිව්වා. මං ඉතින් මේ පැත්තට ආවේ නෑනේ පහුගිය තිකේ. මේ බලන්න මේ මල් වල පැණි බොන්න මීමැස්සෝ පොර කනවා. මේ මල් විතරක් නෙවෙයි තව මල් ගොඩාක් ಜಾති තියෙනවා. ඒ වගේම පළතුරු ගස්වලත් මල් තියෙනවා. ඒවත් මං තව වීඩියෝ එකකින් අරගෙන එන්නම්. මොකද මේ හරියේ අපි ගොඩාක් දේවල් දැන් දැක්කනේ. ඒ නිසා මට හිතුණා ඊළඟ කොටස තව වීඩියෝ එකකින් තව මල් ගොඩාක් එක්ක අරගෙන එන්න. ඉතින් අද වීඩියෝ එකතු වෙලා හිටපු ඔයාලා හැමෝටම ගොඩාක් ස්තුතියි.